සයුරේ ජීවිත නැවකරලි ಋತು සයන අය කොයිද පනමනතාගා ජර්මනි දඩයකට වඩා මේ වෙන රටක දඩයක් ගාන වැඩින් හොඳ දඩයක් ගන්න පුළුවන්. පාර දිගටම වැව් තමයි තියෙන්නේ අපේ. දැන් අපි මේ කන්ද විදගෙන යන්න හදන්නේ. අපිට තව හින්ටසේ එකක් හම්බුණා. හොඳ පානාගල වැව. ස්පාඤ්ඤයේ කෑම වර්ග තියෙන්නේ. හැදෙලා. ඕනේ. ඒ වගේ ෆ්‍රයි මේක ශ්‍රී ලංකා තියෙනවා. Papa, stop the stop food. Machine food. Oh no, it's like the stop food. ඔන්න අපි අටසේ ටොමා ඉන් අටසේ Abi yan abi gitsana. Alright, අපි ගම් බලන්න කාමරේට කොහොමද කියලා මම අතට හම්බුණා. Net alweer dat ik gewoon niet bij. මේ room number 11. Mama. Zullen we de kopen om dan naar wat ik wil? Lekker truck. එහෙමද? Ja, ik kan het als een vliegtuig verwandelen. හා. En dan brauche ich auch meine Sammlung. දැන් මොකද තත්ත්වය කියලා room එකේ සෝෆා එකක් තියෙනවා. Ja. මට බෑග් ගෙවන්න. Nee, make maar gebed. Make maar gebed. En alleine schrijven. Okay. Wat dan? Maar oh ja, Martin, ik heb dekje dan toch. Tata. Pie, papa, pie, pie, pie. bathroom එක හොඳයි පිරිසිදුයි. Ja. Ja, hier. ඒත් තියෙනවා අපිට පිටි දාගන්න. දවස් 3ක් ඉන්නේ හින්දා. that's the photo එකක් තියෙනවා. මේ පොඩි බල්කනි එකකුත් තියෙනවා අපේම කියලා. සඳවතසේ හිත් අහසේ ඔබ පායා වුණා එනහෙමුවේ පුරහඳසේ මගේ මිතුරේ නෙත් කඳුළු පිසදා පරුවෙරළේ සඳවතසේ හිත් අහසේ ඔබ පායා වුණා එනහෙමුවේ පුරහඳසේ අපි දැන් මගේ මිතුරේ ඉඳලා ඔස්ට්‍රියාවල පහළට තමයි ගියේ මේ ඕක්කනි මේ මවුන්ටන් රේන්ජ් එක කරන්න. දැන් අපි ඉන්න පැත්තට යන්න ඔස්ට්‍රියාවල අටසේකට යන්න අපි ආපහු ආපාරෙම ආපහු උඩ පැත්තට ඩ්‍රයිව් කරන ගමන් තමයි ඉන්නේ. පැත්තට ඩ්‍රයිව් කළා සල්ස්බර්ග් පැත්තට ඩ්‍රයිව් කරලා අපි දකුණු පැත්තට දාන්න ඕනේ මේ අටසේකට යන්න. මේ පාර මේ විකරම මේ හදනවා. අපි ආපු ඒරියා එකේ දිනකොට දැක්කා. ඒ වගේම කැමරාස් තියෙනවා සෑහෙන කැමරාස් තියෙනවා මේ මාර පරිස්සමෙන් බදින්න ඕනි. ස්පීඩ් කැමරා ගහලා තියෙනවා ළඟ ළඟ දෙපැත්තෙම ගහලා තියෙනවා සමහරලාට පේන්නේ නැහැ හිතා ගන්න බෑ. ඒක තියෙනවා අතන කණුවේ ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ ස්පීඩ් කැමරාස් ගහලා. හිතා ගන්න බෑ. ළඟ පේනකම් පේන්නේ නැහැ. මාලිකාවක්
ගෙදර යනකොට ටුවර් එක ඉවර වෙලා ගෙදරට බිල් එක ඇවිල්ලා තියෙනවා. මම කල්පනාවෙන් පදින්න ඕනි එක ඉන්න මේ දඩකොලේ මම කියන්නේ දඩකොලේ එනවා මේ ගෙදරට. මේ සිස්ටම් එක එහෙමනේ තියෙන්නේ. අපේ නම්බර් ප්ලේට් එකට ඔක්කොම රෙජිස්ටර් වෙලානේ තියෙන්නේ. අපේ ඇඩ්‍රස් ඔක්කොම තියෙනවා. මගේ ලයිසන් නම්බර් එක ඔක්කොම තියෙනවනේ. එතකොට ලයිසන් ප්ලේට් එක කැමරා එක රීඩ් කරපු ගමන් දඩකොලේ ගෙදරට එනවා. එතකොට අනිත් එක තමයි ජර්මනි දඩයකට වඩා මේ වෙන රටක දඩයක් ගාන වැඩි. ඒගොල්ලෝ පෝස්ට් ෆී එකත් ඇඩ් කරලා එවන්නේ. ඒගොල්ලෝ පෝස්ට් එක එවන්න ඕනේ දඩේ ගෙදරට. එතකොට ඒ ෆී එකත් ඇඩ් වෙනවා. ඉන්ටර්නැෂනල් පෝස්ට් ෆී එක. එතකොට ඉතින් හොඳ දඩයක් ගන්න පුළුවන්. කියන්න බෑ ඉතින් මේ පාරක් දඩයක් ගන්න හම් වේද කියලා. අපි ටුවර් 3-4ක් ගියා වෙන රටවල් වල 4 පාරක් ගියා. දැනට දෙයනේ කියලා දඩයක් ගන්න නැතුව බේරුණා. මේ පාර මොනවා වෙයිද දන්නේ නැහැ බලමු. මෙතන පොඩක් බේරෙන්න අමාරුයි කැමරාස් වැඩි. ඉතින් මාලියා ලොකු කන්දක් ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් අපි මේ කන්ද විදගෙන යන්න හදන්නේ. මේකෙන් දිගටම කැමරාස් තියෙනවා. සෙක්ෂන් කන්ට්‍රෝල් ගහලා තියෙන්නේ. වේගය 60යි. වීඩියෝස් තියෙනවා. මොකද ටනල් එක දිග වැඩි. ඔයාලට කිව්වොත් කිලෝමීටර් 2ක් තියෙනවා ටනල් එක. ඒකෙන්ද කැමරාස් ඔක්කොම දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ කොළ පාටට පොඩි ලයිට්ස් වගේ තියෙනවා. තනින් තන ඒ තියන්නේ emergency exit. ඔන්න ඉස්සරහින් පේනවා දකුණට පැත්තේ කොළ පාට ලයිට්ස් වගේ LED emergency exits. මොකද ටනල් එක දිගයිනේ. ඒකට එතනම තියෙනවා ටෙලිෆෝන් එක. උනාරි emergency කෝල් කරන්න පුළුවන්. ටනල් එක මැදින් emergency exits දාලා තියෙනවා කන්ද උඩට. එතනින් දොර අරගෙන උඩට නගින්න පුළුවන්. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ ටනල් එක. පොඩි කපොල්ලක් තියෙනවා කඳු දෙක මැදින්. පේනවාද පොඩි යලපාරක් යනවා. ඊට පස්සේ ආපහු අපි ඊළඟ කන්දට අපි යනවා. ළඟ ඉඳන් ලොකු ඇස් පියන් වසාවි හිත්යායේ වරුසා මිතුරේ මගේ නිල් මල් පිනේ සුරකීවා ඔය දැස වගේ මිතුරේ මගේ නිල් මල් හිනේ සුරකීවා ඔය දැස වගේ. තව හින්ටසේ එකක් හම්බුණා. මේක නමක් හින්ටසේ. මේක තමයි ඔස්ට්‍රියාවල තියෙන. අපි එදා ඊයේක ජර්මනි වල තියෙන හින්ටසේ එකක්. අපිට මේ තව සේ එකක් හම්බුණා පොඩි වැවක්. යා පාර දිගටම වැව තමයි තියෙන්නේ. මේ මොන්ඩ් සේ කියලා. මොන්ඩ් කියන්නේ හඳ. සේ කියන්නේ වැව. හඳ පානාගල වැව. පාටක් කියවන්න පුළුවන් නේ? කියවන්න.
house. Yeah, food. Baguette. Nee, baguette bෑ. බගෙට ගන්න බැරිද? එනවා කණ එකත් කරගන්නවා. රෙස්ටුරන්ට් එකත් ලස්සනයි. ඔන්න දැන් හරි හරි. Fanta. කැම ටික මේ ටෙස්ට් කළා. හොඳයි. මම ඒක දිනවා. අන්තිම ටෙස්ට් එක බේක් ආවන් බේක් කරපු කාලයක් තියෙන්නේ. එංගන හැදල්ල ටෙස්ට් එකම තමයි ඉන්නේ ලංකාවේ හැදල්ල. මේක නියමට යනවා මේ ටොමාටෝ සෝස් එකක් තියෙනවා ඒක මට හිතෙන්නේ හෝම් මේඩ් එකක් වගේ ටේස්ට් එකක් එන්නේ. ඒක නෝමල් කෙචප් එක නෙමෙයි. ටොමාටෝ කෙචප් එක නෙමෙයි මේ ඒක අමුතුම ටේස්ට් එකක් තියෙනවා. බත් එකත් හොඳයි. බත් එකත් මේ අමුතුම එකක් තියෙනවා ටොමාටෝ සෝස් එකක්. Ich hab die Fisch auch gemacht. ඕකේ. Das ist ja nichts. ටොමාටෝ සෝස් එකක් එක්ක මස්ලාද රයිස් එකක් චිකන් තියෙනවා. හොඳයි. that's හොඳයි. ටෙස්ට් කරලා බලමු. තව වෙන කෑමක් බලමු. ටෙස්ට් කරලා. Papa, ich hab den Stopfel gemacht. Ich schieße. Oh nein, es regnet Stopfel. So haben wir früher die Tür auf und den Gang gemacht.
අනික් කට්ටිය නම් හොඳට පුලෝ ඇඳගෙන ඔක්කොම ඇඳගෙන ඉන්නවා. නෝට් එකකුත් එවලා තිබ්බා මේ කෙල්ලේ ඉන්න ලේඩි. අපි දැන් පොඩි වොක් එකක් දාන්න යන්නේ. ගාබයක් කියන එකේ උඩට අකුරාච්චක් ඉන්න ඕනද? ගන්නවා. ගල්ලි දානවා.